අයිබෝන් සුබ දවසක් වේවා. සූදානම් වන්නේ නොවැම්බර් මාසේ 3 වෙනිදා ඉඳලා 9 වෙනිදා දක්වා මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේට ලග්නයෙන් ලග්නේට අපි කතා කරමු. නොවැම්බර් මාසේ 3 වෙනිදා ඉඳලා 9 වෙනිදා දක්වා කාලය 3 වෙනිදා දවස මේෂ ලග්නධාරීන්ට ඊතරම් සුබ ඵලදායක දවසක් නෙමෙයි. මේෂ ලග්නධාරීන්ට සාමාන්‍ය ගැටලු ප්‍රශ්න ටිකක් සාමාන්‍ය විදිහට ඇති වෙන්න පුළුවන්. 4 වෙනිදා 5 වෙනිදා ඊටාම සුබයි බලාපොරොත්තු ඉටු වෙනවා. මේෂ ලග්නධාරීන්ට කාලයක් හිත යට තියාගෙන හිටපු කාලයක් කරගන්න බැරි වෙච්ච දේවල් කරගන්න පුළුවන්. 6 වෙනිදා සහ 7 වෙනිදා මේෂ ලග්නධාරී කාන්තාවක් නම් ඔයා රූපලාවන්‍ය හෝ වෙනත් යම් යම් දේවල් වල ටිකක් මුදල් වියදම් කිරීම වැඩි වෙන්න පුළුවන්. හැබැයි 6 7 8 කියන දවස් 8 9 මේ දවස් 4ම ඔයාගේ ජීවිතයේ යම් යම් බලාපොරොත්තු අරමුණු ඉටු වෙනවා. විශේෂයෙන්ම 6 7 මේෂ ලග්නධාරීන්ට ඊටාම සුබයි යහපත්. 8 වෙනිදා සහ 9 වෙනිදා සහෝදර පාර්ශවයත් එක්ක තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා. මේෂ ලග්නධාරීන්ට 3 වෙනිදා දවස විතරයි පරිස්සම් වෙන්න ඕනේ. වෘෂභ ලග්නධාරීන්ට 3 වෙනිදා දවස සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ බලගැන්වෙන නිසා සමාජීය සම්බන්ධතා වඩාත්ම වර්ධනය වෙනවා. ආදායම් ලාභ වගේම තමා සමාජයට යම් සේවාවක් කරන්න ඕනේ, තමාගෙන් යම් කිසි දෙයක් ඉටු වෙන්න ඕනේ කියන හැඟීම ඔයාගේ හිතේ තියෙන නිසා ඔයා ලාභ ලැබීමේ පරමාර්ථයක් එකක් තියෙනවා. ඒත් එක්කම ඔයා යම් සේවාවක් සමාජය වෙනුවෙන් කරන්න පෙළඹෙනවා. 4 වෙනිදා සහ 5 වෙනිදා දවස් පොඩි මහන්සියක් වෙහෙසක් වගේ දැනෙන්න පුළුවන්. අර සමහර දවස්වලට අපි කියන්නේ ගොඩක් වෙලාවට මම අහලා තියෙනවා, අපිත් කියනවා, සමාජයේ ගොඩක් අය කියනවා අද නම් ටිකක් මහන්සි. අද කරපු වැඩකුත් නැහැ. ඒ වුණා ටිකක් අද දවස නිකන් එච්චර හොඳ නැහැ ටිකක් වගේ අද මහන්සි ගතිය. ඉතින් ඒ වගේ තියෙනවා. හොඳ නරක දවස් නැහැ. ජ්‍යොතිර්විද්‍යාත්මකව අපි කියනවා පරිස්සම් වෙන්න ඕන දවස්, වැඩ කරන්න ඕන දවස්. ඒක ඔබ වෙනස් කරගන්න ඕනේ. 4 වෙනිදා සහ 5 වෙනිදා අලසකම වර්ධනය වෙන්න පුළුවන්. ඒක ඔබ නැති කරගන්න ඕනේ. ඒක යටපත් කරගන්න ඕනේ. 6 වෙනිදා 7 වෙනිදා ඊටාම සුබයි. බඹරය වැල්ලෙත් කැරකෙන දවසක්. ඔයාට නොසිතූ ලාභ ප්‍රයෝජන අනිවාර්යෙන්ම ලැබෙනවා. 8 වෙනිදා සහ 9 වෙනිදා ඔයා කරන දේවල් වලට, ඔයාගේ වචනයට අනිත් අය අවනත වෙනවා. ඔයා කියන දේ බොහෝ දෙනෙක් අහන් ඉන්න මට්ටමට පෙළඹෙනවා. විශේෂයෙන්ම 4 වෙනිදා සහ 5 වෙනිදා පරිස්සම් වෙන එක වැදගත්. 3 වෙනිදා දවස මිථුන ලග්නධාරීන්ට වෙනදට වඩා රස්සාව ඇතුලේ වැඩ කටයුතු වැඩි වෙන්න පුළුවන්. රාජකාරී බහුල වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ඔයාට මානසික පීඩාවක් කියලා හිතන්නත් පුළුවන්. හැබැයි 3 වෙනිදා ඔයාගේ ආයතනික ප්‍රධානියා හෝ ළඟම බොස් ඔයාට කතා කරලා යම් වැඩක් දුන්නොත් ඒ වැඩේ මග හරින්න නැතුව කරන්න. 4 වෙනිදා සහ 5 වෙනිදා වගේ දවස් ඔයාට හරි පහසුයි. ඔයා කරන වැඩවල හරි ප්‍රගතියක් ඇති වෙනවා. විශේෂයෙන්ම මිථුන ලග්නධාරී දේශපාලඥයන්ට මිනිස්සු අතරට යන්න ඉතාම හොඳයි. සමහරට ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක්, ප්‍රාදේශීය සභා මැතිවරණයක් අතලඟ නැති වෙන්න පුළුවන්. හැබැයි අර බෑකප් එක හදාගන්න බලාපොරොත්තුවෙන් සමාජ සම්බන්ධතා ටිකක් නිර්මාණය කරගන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉන්නවා නම් මිථුන ලග්නධාරී 4 වෙනිදා සහ 5 වෙනිදා සමාජයට ගිහිල්ලා බැහැලා වැඩ කරන්න හොඳයි. ඒක දේශපාලඥයන්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට පොදුයි. 6 වෙනිදා සහ 7 වෙනිදා සැප වැඩි, සයනේ සුවේ වැඩි. සැප වැඩි වෙන්නේ නින්දට. නින්ද වර්ධනය වෙනවා. සමහර වෙලාවට ඔෆිස් එකට යන්න උදේ ඇහැරෙන්නෙත් නෑ. එලාම් එක සද්ද වුණත් ඔයා නිදි. ඒ නින්ද නිසා. ඉතින් නින්ද යන එක නම් ගොඩාක් හොඳයි. ඒ නින්දට සමහර අයට නින්ද නැතුව බෙහෙත් පවා ගන්නවනේ, නින්ද සල්ලි වලට ගන්නවනේ. ඒ නිසා 6 7 සැපට සනීපෙට නින්ද යනවා. 8 වෙනිදා 9 වෙනිදා දවස් දෙකත් ඊටාම වාසනාවන්තයි. ඊටාම හොඳයි. යකෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුළුවන් 8 සහ 9. කටක ලග්නධාරීන්ට විශේෂයෙන්ම මේ 3 වෙනිදා දවස විදේශ සම්බන්ධතා වැඩි වෙනවා. අනාගතයේ මතු යම් දවසක විදේශගත වෙන්න හිතන් ඉන්නවා නම් ඒක 3 වෙනිදා නොවෙන්න පුළුවන්. 3 වෙනිදා දවස මහන්සි වෙන්න, ඊට අදාළ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. 4 වෙනිදා සහ 5 වෙනිදා හැමදාමත් ඒකාකාරී විදියට ජොබ් එක කරන අය අපි දැකලා තියෙනවා.
ඒ අයගේ ජන්මපත්‍ර අපි බලලා තියෙනවා. රස්සාව එපා වෙලා වගේ. සමහරට ආයතනික ප්‍රධානියා පඩි ගෙවන්නේ හරියට. වෙලාවට රස්සාවට ආවට තමන් මහන්සි වෙනවා සේවකයා. හැබැයි ප්‍රධානියා ඊට අදාළ දෙයක් කරන්නේ නැති අවස්ථා දැකලා තියෙනවා. හැබැයි ප්‍රධානියා හරියට වැටුප් ගෙවනවා, ඔක්කොම කරනවා, සේවකයා මහන්සි නොවන අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඉතින් ඔය දෙකම කරන අයට 4 වෙනිදා සහ 5 වෙනිදා දවස තමාගේ රස්සාව වෙනස් විදියට හිතලා කරන්න හොඳයි. අපේ මිනිස්සු ගොඩාක් වෙලාවට අලුත් දේවල් කරන්න හරි බයයි. අලුත් දේවල් අලුත් විදියට නිර්මාණශීලීව කළොත් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා 4 වෙනිදා සහ 5 වෙනිදා. 6 වෙනිදා සහ 7 වෙනිදා සුළු මුදලක් හරි අතේ තියෙනවා නම් ඒ මුදල යම් කිසි දෙයකට ආයෝජනය කරන එක හොඳයි. ලංකාවේ ව්‍යාජ ආයෝජන වැහි වැහැලා. හැබැයි අපි නොදකින අපිට හඳුනා ගන්න පුළුවන් ආයෝජන ඕන තරම් තියෙනවා. කල්පනා කරලා බලලා ඒ වගේ තැනකට තියෙන මුදලක් පරිස්සමට ආයෝජනය කරන්න. 8 වෙනිදා සහ 9 වෙනිදා දවස යටිපතුල් වල දනහිස්සට පල්ලෙහා වලලු කරේ අතුල් පතුල් වල පාදවල යම් ආසාදන ඇතිවීමේ ඉඩකඩ වැඩි. නොවැම්බර් මාසයේ 3 වෙනිදා දවස ලේසියටත් පහසුවටත් දැන වැරදි කරන්න පුළුවන්, වැරදි සිද්ධ වෙන්න පුළුවන් දවසක්. ඒ කරන සිද්ධ වෙන වැරදි තමන්ට මානසික අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන් දවසක්. පරිස්සම් වෙන්න. ඒක මගහැර ගන්න ඔයාට පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නිසා තමයි කියන්නේ. 4 වෙනිදා සහ 5 වෙනිදා ඊටාම හොඳ ගුරුවරුන් ලැබෙනවා. ජීවිතයේ අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඉගෙන ගන්නවා කියන්නේ මේ ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ගණකාධිකරණය විතරක් නෙමෙයි. මේ ලෝකේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. හැම දෙයක්ම අපි අප්ඩේට් වෙනවා, දැනුම ලබා ගන්නවා. අන්න ඒ වගේ ඉගෙන ගන්න පුළුවන්, අවශෝෂණය කරගන්න පුළුවන්, දැනුම ආකර්ෂණය කරගන්න පුළුවන් 4 වෙනිදා සහ 5 වෙනිදා. 6 වෙනිදා සහ 7 වෙනිදා දවස වතුර, ජලය, බෝතල් කන පානීය ජලය, ෆෘට් ජූස්, කොළ කැඳ, දියර වර්ග ඒ වතුරට ජලයට සම්බන්ධ ඕනම ව්‍යාපාරයකට ඊටාම හොඳයි. සති අන්තය ඔයාගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු වෙනවා සහ ඔයා යම් තැනකට ගියාට පස්සේ වෙනදා හරි අපහසුතාවයෙන් හරි අමාරුවෙන් කරපු දේවල් සති අන්තේ 8 වෙනිදා සහ 9 වෙනිදා පහසුවෙන් කරගන්න පුළුවන්. 3 වෙනිදා දවස හවුල් ව්‍යාපාරවලට ඊටාම හොඳයි. ඔයා තනියෙන් දෙයක් කරනවට වඩා හවුලේ යම් කිසි දෙයක් කරාට පස්සේ ඒකේ ප්‍රතිඵල ඔයාට ලැබෙනවා. 2 වෙනිදා සහ 3 වෙනිදා දවස් යම් තාක් දුරකට ඔයාගේ සංවේදී ගති වැඩි වෙනවා. බුද්ධියෙන් තීරණ ගන්නවා වෙනුවට ඔයා හදවතට මුල් තැනක් දීලා තීරණ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කන්‍යා ලග්නධාරීන් අපි කියන්නේ උපක්‍රමිකභාවයේ වැඩි. ලංකාවේ දේශපාලනයේ වැඩිම රාජ්‍ය නායකයෝ වගේ අය වැඩිපුර ඉඳලා තියෙන කන්‍යා ලග්නේනේ. මිනිස්සුත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවත් උපරිමව තියෙනවා. හැබැයි අර සංවේදීතාවයන් ටිකක් පාලනය කරගන්න හදවතට ගොඩක් ඉහළින් බුද්ධිය තියෙනවා කියලා හිතලා ඔළුව තියෙනවා කියලා හිතලා ඔළුවෙන් වැඩ කරන්න. 4 වෙනිදා සහ 5 වෙනිදා වගේ දවස් සුළු අනතුරු වැටීම්, තැලීම්, සීරීම් ඇති වෙන්න පුළුවන්. රැස් කරගත් ධනය නාස්ති වෙලා යන්න පුළුවන්. 6 වෙනිදා සහ 7 වෙනිදා සතුට, සැනසීම, ප්‍රීතිය, රැකවරණය, ආදරය නොලැබිච්ච හැමදේම අලුතෙන් ලැබෙන්න හොත් ලැබෙන දේවල් තවත් වර්ධනය වෙන්න පුළුවන්. නොවැම්බර් මාසයේ 3 වෙනිදා දවස ඔයාට ඔයාගේ ජීවිතයේ සුළු ලාභ ටිකක් ලැබෙන්න පුළුවන්. මහා ලොකු ධනවත්භාවයකට සහ ආර්ථික ලාභ නෙමෙයි. යම් තාක් දුරකට සුළු ලාභ ටිකක් ලැබීමේ හැකියාව වැඩි. 4 වෙනිදා සහ 5 වෙනිදා දවස් සැප සනීප සහිත ආසනවල වාඩි වෙන්න ලැබෙනවා. සුඛෝපභෝගී ආසනවල වාඩි වෙන්න ලැබෙනවා. සහ ඔයාට නිකන් අර වෙනදට වඩා දිව පිනවන දේවල් භුක්ති විඳින්න, ඇහැ පිනවන දේවල් දකින්න, ඒ වගේ දෙයක් ටිකක් අර පංචස්කන්ධය ටිකක් පිනවන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. 6 වෙනිදා සහ 7 වෙනිදා සෙම් රෝග නිසා පීඩාවට පත්වීමේ හැකියාව ගොඩාක්ම වැඩි. පරිස්සම් වෙන්න. ශරීර සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් තෙල්, පිත්ත, කොලෙස්ටරෝල් සම්බන්ධ ලෙඩ රෝග තියෙන අය, ඒ වගේම සෙම් රෝග වගේ තියෙන අය, උදරාබාධ තියෙන අයගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වැඩ කරන්න. 8 වෙනිදා සහ 9 වෙනිදා ව්‍යාපාරවලට, රැකියාවට
ඉතාම හොඳයි සහ 8 සහ 9 ඔයා ටිකක් හුදකලාවට ප්‍රිය කරනවා. ටිකක් ලෞකික දේවල් වලට වඩා ලෝකෝත්තරභාවයේ මොන ආගමක හිටියත් ඒක හොඳයි. ඒක ගතට වගේම හිතටත් සනීපයක් සහනයක් ලැබෙයි. 3 වෙනිදා දවස වෘශ්චික ලග්නධාරී ඔයාගේ ඔයා අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඒක සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ, වෘත්ති අධ්‍යාපනයේ ඕනම තලයක අධ්‍යාපන කටයුත්තකට සාර්ථකයි. පෙර පුණ්‍ය මහිමේ පෑදෙනවා. හේතුව පුණ්‍ය ස්ථානාධිපතියා ගෝචරය වෙන්නේ යන්නේ පූර්ව පුණ්‍යස්ථානයේ. පුණ්‍යස්ථානයත් පූර්ව පුණ්‍යස්ථානයත් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙද්දී ඔයාගේ ජීවිතයේ වාසනාව, ආදරේ, ලාභයේ කියන දේ નિરાයාසයෙන්ම මතුවෙනවා. 4 වෙනිදා සහ 5 වෙනිදා දවස් ශරීර සෞඛ්‍ය තත්ත්වයේ පොඩි දුර්වලතාවයක් ඇති වුණත් ඔයාට වඩා වයසින් වැඩිහිටියත් එක්ක උගතුන් බුද්ධිමතුන් එක්ක වැඩ කරද්දි කතාව ටිකක් පාවිච්චි කරද්දි ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. 6 වෙනිදා සහ 7 වෙනිදා බලාපොරොත්තු ඉටු වෙනවා. ඔයා මංගල දැන්වීමක් හෝ මංගල අවස්ථාවක් බලාපොරොත්තුවෙන් හිටියනම් ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ලැබෙයි කියලා. මංගල කටයුත්තක් වෙනුවෙන් ඔයා පෙරුම්දම් පුරමින් හිටියනම් ඔයාට සුදුසු සහකරු හෝ සහකාරිය අය ගන්නවා එක. 6 වෙනිදා සහ 7 වෙනිදා විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න අවිවාහක තරුණ තරුණියන්ට සුදුසු වයසේ සුදුසු විදිහට ආදරණීය මංගල යෝජනා උදා වීමේ හැකියාව වැඩි. 8 වෙනිදා සහ 9 වෙනිදා කරන්න යන දේ නෙමෙයි අන්තිමට වෙන්නේ. දැන් එහෙම දවස් තියෙනවනේ, සමහර දවස් හිතාගෙන යනවා මොකක් හරි කරන්න. ඕන්නේ නැති දෙයක් කරනවා. අන්න ඒ වගේ හිතාගෙන යන දේ කරන්න, සැලසුම ගොඩනගා ගන්න, උදේ පාන්දර නැගිටලා අද දවසේ මේ ටික කරනවා කියලා හිතා ගන්න. එතකොට ඔය අනවශ්‍ය දේවල් කරලා කාලේ නාස්ති වෙන එක ඔයාට අඩු කරගන්න පුළුවන්. ධනු ලග්න ධාරීන්ට 3 වෙනිදා දවස මධ්‍යස්ථ සුබ ප්‍රතිඵලදායක දවසක්. හොඳත් නෑ නරකත් නෑ. අපි දැන් ගුණත් නෑ අගුණත් නැත්නම් අපි කියනවා පතෝල කියලානේ. ඒ වගේ අපි මේ සාමාන්‍ය විවාහාරේ කියන දේවල්. එතකොට 3 වෙනිදා සුබත් නෑ අසුබත් නෑ. හොඳ නරක මිශ්‍ර ඵලදායක දවසක්. 4 වෙනිදා සහ 5 වෙනිදා දවස් සාර්ථකයි. හොඳයි. බලාපොරොත්තු ඉටු වෙනවා. වෙනදට වඩා තමාට යම් යම් දේවල් කරන්න හිත දෙනවා. උනන්දුව උත්සාහයත් ඇති වෙනවා. 6 වෙනිදා සහ 7 වෙනිදා විපරිත රාජයෝගයක් උදා වෙන නිසා 8 වැන්නාධිපතියා 6 වැන්නේ ගමන් කිරීම ගෝචරයෙන් විපරිත රාජයෝගයක් උදා වෙන නිසා සුළු ධනයක් වාසනාවක් පිට තැනක තියෙන ලොකු දෙයක් නෙමෙයි, පොඩි දෙයක් ලැබෙන්න පුළුවන්. 8 වෙනිදා සහ 9 වෙනිදා ඔයා ගන්න තීන්දුව තීරණ ටිකක් ප්‍රමාදයි. ටිකක් ආපස්සට යනවා. ටිකක් අර ඍජුව තීන්දුව තීරණ, බුද්ධිමත්ව ගන්න තීන්දුව තීරණ හරි අඩුයි, හදවතින් ගන්න තීන්දුව තීරණ වැඩි. ඒ වගේම හවුල් කටයුතු කරන අයට නම් ඉතාම හොඳයි. හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නට හිතන් හිටියා නම් ඒක කරන්නටත් හොඳ දවස් දෙකක්. 3 වෙනිදා දවස මකර ලග්න ධාරීන්ට ඉතාම සුබයි. සහජ දක්ෂතාවයන්, සහජ හැකියාවන් මතුවෙන දවසක්. 4 වෙනිදා සහ 5 වෙනිදා මව සහ මව් පාර්ශවීය සම්බන්ධතා වැඩි. අම්මගේ සහ අම්මගේ පාර්ශවයේ ආදරේ ලැබෙනවා. හැබැයි ටිකක් අනවශ්‍ය කලබලයක්, හදිස්සියක්, ඉක්මනක් ඇති වෙන්න පුළුවන්. ඒක හදාගන්න. 6 වෙනිදා සහ 7 වෙනිදා ඊටාම හොඳයි. ඊටාම හොඳයි. හැමදේම සාර්ථකයි. ඔයා කරන්නේ මොකක්ද බිස්නස් එක? ඔයා කරන්නේ මොකක්ද රස්සාව? ඒක ආසාවෙන් කරන්න හිතෙනවා. අපි යමක් ආසාවෙන් කැමැත්තෙන් කරන තාක් ඒ දේ අපිට yaadෙනවා, වටිනාකමක් එක් වෙනවා. අන්න ඒ වගේ yaadෙන දවස් දෙකක් 6 සහ 7. 8 වෙනිදා සහ 9 වෙනිදා බලාපොරොත්තු පොඩ්ඩක් ඉටුවීමේ ගැටලුවක් තියෙන්න පුළුවන්. පවුල් පන්සල් වීම කියන්නේ ඔය ස්වාමි පුරුෂයා සහ භාර්යාවනේ. පවුලක් පන්සලක් වෙනවා කියන්නේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර පොඩි අපි කියන්නේ පොඩි පොඩි ගැටලු, ප්‍රශ්න, මතේ ගැටෙන්න පුළුවන්. නිසා වාද විවාදයට සැමියා සහ බිරිඳ සමග සුදුසු නෑ. විශේෂයෙන්ම මකර ලග්නධාරී පිරිමි අය කාන්තාවන් එක්ක වැඩ කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. විවාහක කාන්තාවන් එක්ක කියන්නේ තමාගේ ආදරය, ප්‍රේමය
පෙම්වතියත් එක්ක වුණත් ගැටලුවක් නැහැ. වචනේ ටිකක් කල්පනාකාරී 8 සහ 9 වැඩ කරද්දි කල්පනාකාරී වෙන එක හොඳයි. කුම්භ ලග්න ධාරීන්ට 3 වෙනිදා දවස මොන දේ කිව්වත් අනිත් අය පිළිගන්න දවසක්. ඔයා ඇත්තක් කිව්වත් පිළිගන්නවා, බොරුවක් කිව්වත් පිළිගන්නවා. ඒ නිසා බොරු කියලා පව් පුරව ගන්න නැතුව පුළුවන් තරම් ඇත්ත දෙයම කතා කරලා වචනයෙන් යම් කිසි දෙයක් දිනා ගන්න උත්සාහ ගන්න යහපත් විදිහට. 4 වෙනිදා සහ 5 වෙනිදා කෙටි ගමන් බිමන් යෙදෙනවා. විශේෂයෙන්ම ඔය සටන් කරුවන්, ක්‍රීඩකයන්, ඇඟපත මහන්සි වෙලා වැඩ කරන අයට ඉතාම හොඳයි. දැන් සටන් කරුවෙක් කියන්නේ කොහොමත් ජව සම්පන්න ස්වභාවයේ වැඩි, ඇඟපත මහන්සි වෙනවා. ක්‍රීඩකයෙක් කියන්නේ ඊටත් වඩා වැඩි. අර ඉදිරියට යාම, නායකත්වයේ ගතිගුණ ඒ සියල්ලම කුම්භ ලග්න ධාරීන්ට 4 වෙනිදා සහ 5 වෙනිදා පොදුවේ උරුම වෙන නිසා ඔයා ඉදිරිපත් වෙන ඕනම දෙයකින් ජයග්‍රහණය ලැබෙනවා. 6 වෙනිදා සහ 7 වෙනිදා දවස ව්‍යාපාර වලට රැකියාවට හොඳයි. ගෙදර ගැන බලලා ගෙදර අලුත් වැඩියාවක් කරගන්න, ගෙදරට අවශ්‍ය සුළු හෝ ගෘහ උපකරණ ටිකක් මිලදී ගන්න, වාහනේ වෙනස් කරන්න, අලුත් වාහනයක් ගන්න, ඉඩකඩම් පොළව භූමිය දීපල වාහන සම්බන්ධ ඕන දෙයකට හොඳයි. 8 වෙනිදා සහ 9 වෙනිදාත් ඔයාගේ බලාපොරොත්තු ඉටුවන සුබ දවස් කීපයක් හැටියට තමයි සතියන්තයේ ගත වෙන්නේ. ඇත්තටම මේ සතිය කුම්භ ලග්න ධාරීන්ට ඕනම තැනක ගිහිල්ලා ඕනම කෙනෙක්ගෙන් ඕනම දෙයක් කරගන්න පුළුවන් සතියක් වෙයි. 3 වෙනිදා දවස මීන ලග්න ධාරීන්ට සැප සනීප ලැබෙන දවසක්, සුව පහසුව ලැබෙන දවසක්, ජීවත් වෙන්න යම් බලාපොරොත්තුවක් එකතු කරන දවසක්. ඒ නිසා මේ දවස කොහොමද ගෙවන්න ඕනේ, ගත කරන්න ඕනේ කියන කාරණාව ඔබ තීරණය කරන්න. හොඳ දවසක් නේ. 4 වෙනිදා සහ 5 වෙනිදා දවස විශේෂයෙන්ම ආයෝජන වලට මුදල් ටිකක් එකතු කරන්න. මොකද ධනස්ථානය කියන්නේ ධනෙ ලැබෙන තැන. ඒ වගේම දැනුමත් ලැබෙනවා. ඔයාට ඔයාගේ ජීවිතයේ දේවල් ඉගෙන ගන්නවා, අලුත් දේවල් කරන්න පෙළඹෙනවා, නව්‍ය කරන දේවල් කරනවා, ආයෝජන කරන්න පෙළඹීම, මේ හැම දෙයකම හොඳයි. 6 වෙනිදා සහ 7 වෙනිදා ඔයාගේ ප්‍රභාස්වර යටිහිත ඔයාට හඳුනා ගන්න පුළුවන්. ඔයාගේ ශක්තියින් දුර්වලතා පිළිබඳ හොඳ අධ්‍යයනයක් ඔයාට සිද්ධ වෙනවා. ඔයා කවුද, ඔයා හාත්පස ඉන්න අය කවුද කියලා හරියට දැනගෙන වැඩ කරන්න පුළුවන්. 6 සහ 7 ඔයා ගහන මැච් එක සාර්ථකයි. 8 වෙනිදා සහ 9 වෙනිදා ව්‍යාපාරවලට රැකියාවට මධ්‍යස්තව සුබයි. 55% විතර සුබ ගතියක් තියෙනවා 8 සහ 9. හැබැයි සතියන්තයේ ව්‍යාපාර රැකියා යම් තාක් දුරකට නිවසේ ඉඳලා හරි කරන කෙනෙක් නම් මේකෙන් යම් යහපත් සුබ ප්‍රතිඵලයක් ඇතිවීමේ ලකුණු තියෙනවා. උදාවන සතිය ඔබගේ ජීවිතයේ සියල්ල සාර්ථක වන වාසනාවන්ත සුබ සතියක් වේවා. මම ජ්‍යොතිර්වේදී දිමුත් රංගන.